මම සුරංජිත් ආංගම සහකාරක හමානාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන එලයන්ස් ෆිනන්ස් සමගයේ ඇතෙම අපි සීවලී මධ්‍ය විද්‍යාලයේ සහ ගංකන්ද විද්‍යාලය අතර පවතින මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට අනුග්‍රහය දක්වනවා මේ තිරසාර සංවර්ධන සහකරු විදියට. ඉතින් ඇත්තටම එලයන්ස් ෆිනන්ස් ආයතනය වසර 65ක් පරම්පරා 4ක් තිස්සේ ගනුදෙනු කරන මූල්‍ය ආයතනයක් විදියට විශේෂයෙන්ම තිරසාර සංවර්ධනය සහ මහ ජනතාවගේ දියුණුව ගැන නිරන්තරයෙන් සිහිපත් කරමින් මූල්‍ය කටයුතු මූල්‍යකරණයේ යෙදෙන ආයතනයක්. ලාභදායීත්වය පමණක් පදනම් කරගනිමින් නෙවෙයි විශේෂයෙන්ම සමාජයේ තිරසාර සංවර්ධනය මූලික කරගෙන කටයුතු කරන ආයතනයක් විදියට අපි ඉතාමත් සතුටු වෙනවා මේ වතාවේ සීවලී මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් අපගේ අනුග්‍රහය ලබා දීමට හැකියවීම පිළිබඳව. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ රොමායිද සිල්වා මැතිතුමාගේ අදහසක් අනුව තිරසාර මූල්‍යකරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න එලයන්ස් ෆිනන්ස් සමාගම ඒ ඔස්සේ කටයුතු කරමින් විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් සංවර්ධනය කරමින් මේ කටයුතු ඉතාමත් දියුණු කිරීම සඳහා අපි AFC ක්‍රිකට් පැලේ නමින් වැඩසටහනක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනේදී මේ තරඟාවලියේදී ලබා ගන්න සෑම ලකුණක් වෙනුවෙන්ම දිවයිනේ තෝරාගත් ස්ථානයක පැල සිටවලා නැත්නම් ඒවා ගස් බවට පත් කරලා මේ සමාජයට දායාද කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඔස්සේ මේ විද්‍යාල දෙකේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ නැත්නම් මේ පාසල් දරුවන්ගේ මේ ක්‍රීඩාවට පමණක් සීමා නොවි මේ පවත්වන ක්‍රීඩා තරඟය හරහා මේ සමාජයට රටට සේවයක් කිරීමේ සංකල්පය මේ රට ලබා දීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ ඔස්සේ අපි දිවයින පුරාම පාසල්වල මේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් යනවා. අපගේ පවතින තිරසාර සංවර්ධන වැඩසටහන් වල තවත් දිගුවක් වශයෙන්. ඉතින් ඒ ඔස්සේ ඉතාමත් දියුණු අනාගතයකට නැත්නම් තිරසාර සංවර්ධනය මූලික කරගත්ත අනාගතයක් මේ රටට උදා කිරීම සඳහා එලයන්ස් ෆිනන්ස් ආයතනය කැපවී සිටිනවා. මෙවර රන්මිනි සටන 14 වන ක්‍රිකට් තරගයේදී අපට සුවිශේෂී අනුග්‍රහයක් ලබා දෙනවා එලයන්ස් ෆිනන්ස් සමාගම. විශේෂයෙන්ම අපි සතුටුයි කියන්න මේ අලෙවිකරණයේ තියෙන සමාජ සත්කාරක වගකීම ඉතාමත් හොඳින් නිශ්චය කරනවා. මොකද මේ තරගයේ පුරාවට මේ ක්‍රීඩකින් රැස් කරන ලකුණක් පාසා මේ අය සියම් වූ පැලයක් ශාකමය වටිනාකමක් තිබෙන පැලයක් වෙන් කරනවා ලකුණක් පාසා. ඉතින් අපි කියන්නේ ඒක ඇත්තටම මේ සමාජ වගකීමක් විදිහට අපේ පරිසර පද්ධතියේ ආරක්ෂාව පැවැත්ම වෙනුවෙන් ඉතාමත් වටිනා කාර්යභාරයක්. මේක බෙහෙවින්ම ආදර්ශයකින් දෙන කාරණාවක්. මොකද මේ දරුවන්ට පුළුවන් අපේ රටේ පරිසර පද්ධතියට දායකත්වය ලබා දෙන්න. මෙතුමන්ලගේ අනුග්‍රහයෙන් මම දන්නා හැටියට කිසියම් භූමි කොටසක් වෙන් කරගෙන මේ සෑම පැලයක්ම රෝපණය වෙනවා. ඒක විශේෂයෙන්ම මොකද පරිසරය තමයි අපව ආරක්ෂා කරන්නේ. ඉතින් අපේ වගකීමක් තමයි පරිසරය ආරක්ෂා කරන එක. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මෙවර තරගයේදී අපට සිවලී මධ්‍ය විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් අනුග්‍රහයකුත් ලබා දෙනවා එලයන්ස් ෆිනන්ස් සමාගම. අපි සුබ පතනවා සමාගමේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා. මෙවර රන්මිටි සටන මහා ක්‍රිකට් තරගාවලිය රත්නපුර සිවිලි මධ්‍ය විද්‍යාලය හා ගංගන්ද විද්‍යාලය මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන තරගයකට මම හිතන්නේ අපිට සිවිලි මධ්‍ය විද්‍යාලයේ දුවා දරුවන්ට එලයන්ස් ෆිනන්ස් සමාගම සුවිශේෂී අනුග්‍රහයක් දැක්වුවා. මුලින්ම 96 සිවිලි ආදිශිෂ්‍ය සමාජයේ විදිහට එලයන්ස් ෆිනන්ස් සමාගමට අපි ස්තුතිය මුද කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ අපේ 96 ආදිශිෂ්‍ය සමාජයේ විවිධ කටයුතු අවස්ථාවන් වලදී එලයන්ස් ෆිනන්ස් සමාගම අපිත් එක්ක නිරතුරුවම අත්පල් වැඳලා අපිට දායකත්වය ලබා දෙනවා. ඒ පිළිබඳවත් එම ආයතනයට අපි ස්තුතිය විශේෂයෙන් පුද කරන්න ඕනේ.